ඔව් මේ ඉන්න චීනායේගේ අලුත් අවුරුද්දා මේක. ඉතින් ඇත්තටම ලස්සන කරලා තිබ්බා. ඒ වගේම ගොඩක් වියදම් කරලා තිබ්බා. හරිම ලස්සනයි. මම නම් දැක්ක විදියට චීනයටත් වැඩි ඉතාලිය අය ගොඩාක් කට්ටිය හිටියා. ඒ වගේම අලගේ කෑම බීම හැමදේම එතන ටෙස්ටිං කරන්නත් තිබ්බා. සාමාන්‍යයෙන් සිංහල අපේ අලුත් අවුරුද්දක් කරනකොට නම් මෙච්චර ගාඩ් එකක් හම්බෙන්නේ නැහැ. ඒ ගාඩ් එක විතරක් නෙවෙයි පාරවල් දෙපැත්තෙම පාරවල් ඊටම අහලා තිබ්බා. මොකද ඒ තරම් මේ රෝමය ඇතුලේ චයිනා කට්ටිය ඉන්නවා. Una delle tradizioni più antiche e importanti del mondo che ci ricorda come il legame con il popolo cinese sia forte e radicato dal 今天我在这里向参加在罗马的拥抱，庆祝世界上最重要的传统之一。 හැමදේම ගොඩාක් ලස්සන සංවිධානය කරලා තිබ්බත් වැස්ස තමයි පොඩ්ඩක් අවුල්ුනේ. කොහොම වුණත් එයාලා වැඩේ නම් අතහැරියේ නෑ. ලස්සනම කරගෙන ගියා. දවස් දෙකක්ම තිබ්බා. ස්ටේජ් එකට අමතරව වෙන්න මේ වගේ කුටි ගහලා එයාලගේ කෑම බීම ට්‍රැඩිෂනල් දේවල් ඒ හැමදේමත් තිබ්බා. ලයිව් ටීචර් දාලා වෝක් කරන හදන සුප් වර්ග නූඩ්ල්ස් වර්ගත් තිබ්බා.